කාට කීයද දෙන්න පුළුවන්? ලක්ෂ 10ක් දෙන්න පුළුවන්. එහෙනම් ඕකේ. මිස් මම සාමාන්‍ය පෙළට පෙනී ඉඳියා. හැබැයි පාස් නෑ. මට ඉගෙන ගන්න හොඳ රටකට යන්න ඕනේ. ඔයා ඇවිල්ලා තියෙන්නේ අංගොලියා ඒජන්සි එකට. ඔයාලා වගේ අයට පිළිවෙන්න තමයි අපි ඉන්නේ. බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වගේ බැරිද? තියෙන්නේ ලක්ෂ 10යි. ඒ මදිවට සාමාන්‍ය පෙළත් පෙළ. ඕස්ට්‍රේලියාව යන්න කතාව. කැමති නම් කියන්න. බෝට්ටුවෙන් සිංගප්පූරුවට යවන්න. එහෙනම් හෙටට 7 වෙද්දි අපේ බෝට්ටු ලෑස්ති කරනවා. ඔයා අපේ ඒජන්ට් කිව්ව ගමන් බෝට්ටුවෙන් පයින්න. ඊට පස්සේ ඔයා පීන්න ගිහලා හම්බෙන පළවෙනි ට්‍රිප් එක තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවට ගියපු ගමන් අපේ ඒජන්ට් කෙනෙක් ඒවව හම්බෙන්න. එතන එහා ඔක්කොම එයා බලාගනි. තේරුණාද? Hey bro, I come from Sri Lanka. This is Singapore. I'm Angoli agency, Angolia. You're my agent. Agent. Sri Lanka. Angolia agencies, Angolia. How are you? Yeah. මගේ හලුවා, මගේ මිත්‍රයා. මේ කාට සිංහල තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මං ඉන්නේ සිංගප්පූරුවේ. ඔය හැටි තටමඬ දෙයක් නෑනේ මහත්තයෝ. රෙන්න බරයි කියලා කෙලින් කිව්වනම් මං ඊටත් දෙනවනේ. ගොඩක් ඈය උදේ පාන්දර වැටගේ පඳුරු පැත්තේ ඉඳි රෙන්න තමයි. මම මේ පඳුරේ රුන්නා. මහත් එහා පඳුරේ රුන්ඩ. මම වතුර බාල්දියක් අරන් එන්නම්. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. අතේ තියෙන මුදලට ඔයා කැමැතිම කෝස් එක කරන්න සිංගප්පූරු ගිහලා ඉගෙන ගන්න. පරක්කු නැතුව හොරබුරු නැතුව ස්ටුඩන්ට් වීසා ගන්න පුළුවන් හොඳම තැන ස්ටඩි ගුරු. අවම සුදුසුකම තමයි ඉතින් O level වලට ෆෙනි සිටි. උපරිම සුදුසුකම තමයි ඉතින් ඔයාට කැමැති දුරක් ඉගෙන ගන්න පුළුවන් ස්ටඩි ගුරු එකෙන් ස්ටුඩන්ට් වීසා අරගෙන සිංගප්පූරු වලට ගියොත්. පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැන වෙනකම්ම එකමඩේෂන් එකේ ඉඳලා හැම දෙයක්ම ඔයාගෙන හොයලා බලන එකම ආයතනය තමයි ස්ටඩි ගුරු කියන්නේ. ස්ටුඩන්ට් වීසා තිබ්බා කියලා විතරක් මදි. ගේමක් ගන්න හිත හයිය වෙන්න ඕනේ. කම්මැලි නැති වෙන්න ඕනේ. ඉතින් දැම්ම කතා කරන්න. මෙන්න මේ නම්බර්ස් වලට. නැත්නම් මේ ලිපිනේට දැම්මම යන්න. Mateo. දැන් මේ මහත්තයාගේ ගෙවල් කොහේ? මං කලුතර අයියේ. ඉතින් මහත්තයෝ මහත්තයාට සිහි නැති වෙන එක සාධාරණයි. සෙල්ලන්ද කලුතර විතර